ඉතින් සෑම රටකම පොලිසියක් බලය යොදවනවා. ඔහුට තුවක්කු තියාගන්න පුළුවන්. නමුත් පොදුවේගත් කල ඉස්ලාමයේ ප්‍රචණ්ඩත්වයට එරෙහි ඒ ප්‍රධාන වශයෙන් සාමය උනන්දු කරනවා. නමුත් අවසාන විකල්පයක් ලෙසින් ඇතැම් අය සාමයට අකමැති නම් ඔවුන් සාමය බිඳ දමන්න උත්සාහ කරනවා නම් එවිට මේ පිරිස පාලනය කරන්න අවසාන විකල්පයක් හැටියට බලය හා ප්‍රචණ්ඩත්වය දෙීමට ඉස්ලාමය අනුමැති දෙනවා. අවසාන විකල්පයක් වශයෙන් ඉස්ලාමයේ කඩුවෙන් පතුරුන් ලැබූ ධර්මයක් ගැන වැරදි මතයට පිළිතුරු දීලා තියෙනවා. සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙක්. ඔහු ජිලෙස්පි ඔලේරි ලෝක ප්‍රකට ඉතිහාසඥයෙක්. ජිලෙස්පි ඔලේරි ඔහු ලියනවා ඔහුගේ ග්‍රන්ථයක් වන ඉස්ලාම් ඇට් ද ක්‍රොස් රෝඩ් නම් පොතේ පිටුවන් කටේ. ඔහු මෙන්න මෙහෙම කියනවා. ඉතිහාසය පැහැදිලි කරයි අන්තවාදී මුස්ලිම්වරුන් ලෝක පුරා හඹා යමින් කඩු අරගෙන ආක්‍රමණය කරන ලැබූ වැසියන් බියගන්නවා ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කළා යන මතය. ඇතැම් ඉතිහාසඥයන් විසින් නැවත නැවත කියන්න දෙන පුදුමාකාර හා නරම මිත්‍යාවයි මේ. ජිලෙස්පි ඔලේරි ඉතිහාසඥයා ඔහුගේ ඉස්ලාම් ඇට් ද ක්‍රොස් රෝඩ් නම් පොතේ කියනවා. ඉතිහාසය පැහැදිලි කරනවලු අන්තවාදී මුස්ලිම්වරුන් කඩු අරගෙන ලොව පුරා යමින් ජාතීන් බියගන්වා ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කළාය කියන මතය. එතෙක් මෙතෙක් නැවත නැවත කියන්න දුණු විකාරම හා අභූතම චෝදනාව. එපමණක් නොවේ. මුස්ලිම්වරුන් වුණ අප දන්නවා ඉස්පාඤ්ඤ වසර 800කටත් වැඩි කාලයක් ආණ්ඩු කළා. අප කාටවත් කඩුව පෙන්වලා ඉස්ලාම් ධර්මය පිළිගන්න කියා බල කළා නැහැ. පසුව කුරුසි යුදකාමින් ආවා. මුස්ලිම්වරුන්ව විශාල වශයෙන් ඝාතනය කළා. ඒ කාලේ මුස්ලිම්වරුන්ට අදාන් ප්‍රසිද්ධිය කියන බැරි තත්ත්වයක් ඇති වුණා. මුස්ලිම්වරුන් වන අපි අරාබි රටවල් හිමිකරුවන් වශයෙන් ගත වූ සතවර්ෂ 14ක්ම සිටිනවා. ඒ අතරතුර ඉංග්‍රීසීන් වසර කිහිපයක්ම රජ කළා. පසුව ප්‍රංසවරු වසර කිහිපයක් සිටියා. නමුත් සමස්තයක් වශයෙන් ගත් කල අරාබි රටවල් හිමිකම අරාබි මුස්ලිම්වරු සන්තකේ තමා තිබුණේ. ගත වුණු සතවර්ෂ 14ක් පුරාම. නමුත් අද මිලියන 14කටත් අධික සංඛ්‍යාවක් එම රටවල අරාබි කිතුණුවන් ජීවත් වෙනවා. මෙම අරාබි කිතුණුවන් පරම්පරා ගණනක් තිස්සේ කිතුණුවන්ව සිටින අය. මෙම මිලියන 14ක අරාබි කිතුණුවන් සාක්ෂි දරනවා සාධකයක් වෙනවා ඉස්ලාමයේ කඩුවෙන් පතුරුන් ලැබූ ආගමක් නොවන බව. මේ අතර මුස්ලිම්වරු ඉන්දියාවේ රජ කළා. අවුරුදු 10ක කාලයක්. කඩුවෙන් කළ හැකිනම් ඔහු මුළු ඉන්දියාවම ඉස්ලාම් ධර්මය වැළඳ ගන්න කටයුතු කර තිබුණා වෙන්න ඕනේ. නමුත් අද වසර 10කට පසුව අපි කියනවා ඉන්දියාවේ ජනගහනයෙන් 80%කට ජීවත් වන්නේ මුස්ලිම් නොවන අය. මෙම 80% මුස්ලිම් නොවන ඉන්දියානු ජනයා සාක්ෂි දරනවා ශහදා සපයනවා ඉස්ලාමය කඩුවෙන් ප්‍රචාරයෙන් ලොකන ලද ආගමක් හැටියට. කුමන මුස්ලිම් හමුදාවක්ද? කුමන මුස්ලිම් හමුදාවද මැලේසියාවට ගියේ? මැලේසියාවේ ජනග්‍රහණයෙන් 50%කටත් වඩා මුස්ලිම්වරු. ඉන්දුනීසියාවට ගියේ කුමන මුස්ලිම් හමුදාවක්ද? අද ඉන්දුනීසියාව ලෝ වැඩියම මුස්ලිම්වරුන් ජීවත් වන රට. මොන මුස්ලිම් හමුදාවද අප්‍රිකාවේ නැගෙනහිර වෙරළට ගියේ? මොන හමුදාවද? මේකට තෝමස් කාලයිල් උත්තර දෙනවා. ඔහුත් ලෝක ප්‍රසිද්ධ ඉතිහාසඥයෙක්. යුරෝපා ජාතිකයෙක්. ඔහු කියනවා ඕනෑම අලුත් අදහසක් පහළ වෙන්නේ පළමුවෙන්ම එක් පුද්ගලයෙකුගේ මනසේ. එක මතවාදයක් මිනිසුගේ හිස තුලයි උපදින්නේ. එක පුද්ගලයෙක් මුළු ලෝකටම එරෙහිව එක්කෙනෙක් අනෙක් සෑම කෙනෙකුටම විරුද්ධව. එවැනි එක් පුද්ගලයෙක් කඩුවක් රැගෙන කරන දෙයකින් වැඩි හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. අල්ලාහ් කුරානයේ නහල් පරිච්ඡේදය සඳහන් කරනවා. 16 වෙනි පරිච්ඡේදයේ වැකියංක 125. උදු ඉලා සබීලි රබ්බික බිල් හික්මා වල් මෞසිතල් හස්නා වජාදිල් බිල්ලති අහසන්. ඥානයෙන්ද ප්‍රසන්න උපදේශයෙන්ද ඔබගේ ස්වාමියාගේ මාර්ගයට ඇරයුම් කරනු. ඊතා ප්‍රසන්න දෙයින් ඔවුන් සමග විවාද කරන්න. අදත් අපට සංඛ්‍යා දත්ත තිබෙනවා ප්ලේන් ට්‍රූත් සංග්‍රහයේ පළවී තිබුණ ලිපියක්. එය රීඩර්ස් ඩයිජෙස්ට් සංග්‍රහයේ නැවත මුද්‍රණය වුණා 1986 වසරේ. එහි සඳහන් තිබුණා ලෝකේ ප්‍රධාන ආගම්වල වර්ධනය වසර 50ක කාලයක් ඇතුළත 1934 සිට 84 දක්වා වඩාත්ම වේගයෙන් වර්ධනය වුණ ආගම ඉස්ලාම් ධර්මයයි කියා එහි සඳහන් වෙනවා. 235. වසර 50ක කාලයක් ඇතුළත ඉස්ලාම් ධර්මයේ වර්ධනය වී තිබෙනවා 235ක වේගයෙන්. ක්‍රිස්තියානි ආගම 47කින් පමණයි. මම අහන ප්‍රශ්නයක්. 1934 සිට 84 දක්වා මුස්ලිම් නොවන අයට ඉස්ලාම් ආගම වැළඳ ගන්න කියා බල කරමින් ඇතුණු යුද්ධය කුමක්ද? මොන යුද්ධයක්ද? අද ඇමරිකාවේ වේගයෙන් පැතිරෙන ආගම ඉස්ලාම්. බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිරෙන ආගම ඉස්ලාම්. මම අහන ප්‍රශ්නයක්. මට දැනගන්න අවශ්‍යයි කොයි මුස්ලිම් වරයාද ඉස්ලාම් ආගම වැළඳ ගන්න කියා ඇමරිකානුවන්ට බල කරන්නේ? මම අහන ප්‍රශ්නයක්.
කොයි මුස්ලිම් වරයාද ඉස්ලාම් ආගම වැළඳගන්න කියලා යුරෝපියන්ට බල කරන්නේ? ඇමරිකාවේ කතාවේ නිදහස තියෙනවා. යුරෝපයේ කතාවේ නිදහස තියෙනවා. අද උදෑසන මම කතාව පැවැත්තුවා. මාතෘකාව වූයේ ඉස්ලාමයේ කාන්තා මර්ධනය ගැන සඳහන් වුණා. මාධ්‍ය චෝදනා කළා කාන්තාවන් මර්ධනයට ලක් කරනවා කියලා. එසේනම් මේ රටවල මිනිස්සු කොහොමද ඉස්ලාම් ධර්මය පිළිගන්නේ? ඔවුන්ගෙන් 3න් 2ක්ම ස්ත්‍රීන්. ඉස්ලාමයේ කාන්තාවන් මර්ධනය කරනවා නම් ඉස්ලාම් නොවන කාන්තාවන් ඉස්ලාමයේ වැළඳගන්නේ ඇයි? ඒ කිව්වොත් මනුෂ්‍ය වර්ගයා ගැටලුවට විසඳුම තියෙන ඉස්ලාම් ධර්මය. තවත් සංඛ්‍යා දත්ත ටිකක් තියෙනවා. ඒක ලැබී තිබෙන්නේ ඇමරිකාවේ වොෂින්ටනයේ. එය කියනවා සැප්තැම්බර් 11න් මාස 2කට පස්සේ ඇමරිකානුවන් 20000ක් ඉස්ලාම් ධර්මය වැළඳගෙන තිබෙනවා කියලා. මම සැප්තැම්බර් 9 වෙනි දිනෙහි සිටියා. දින 2කට පෙර මා පිටත් වුණා. නැත්නම් මාත් ප්‍රහාරයට ගොදුරවන්න තිබුණා. පසුව මම බ්‍රිතාන්‍යයට ගියා. සැප්තැම්බර් 11න් පස්සේ යාන්තම් මාස 5ක් පමණයි ගත වී තිබුණේ. අපේ කණ්ඩායම බ්‍රිතාන්‍යයට 3 වරක් ගියා ත්‍රස්තවාදයේ පිළිබඳ වැඩසටහන් පවත්වන්න. ඒ හොඳ ප්‍රතිචාරයක්. නමුත් ඒ ක්‍රියාව වැරදි. සල්මාන් රුෂ්ටි මොනවද කළේ? සල්මාන් රුෂ්ටි ලිව්වා නබිතුමා නරක පුද්ගලයෙක් කියලා. නමුත් මිනිස්සුන්ට දැනගන්න අවශ්‍ය වුණා සල්මාන් රුෂ්ටි කියන්නේ ඇත්තද කියලා. උන් කුරානේ අරගෙන බැලුවා. ඇත්ත නැත්ත දැනගන්න. පසුව වුන් ඉස්ලාමය වැළඳගත්තා. අද ඇමරිකාවේ ප්‍රසිද්ධ පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් පවසනවා ඇතැම් ඇමරිකානුවන් අහනවලු මුස්ලිම්වරුන්ගේ බයිබලය අපට ලබාගත හැකිද කියලා. ඔවුන්ගෙන් සමහරෙක් තවම දන්නේ නැහැ කුරානය ගැන. ඔවුන් මුස්ලිම්වරුන්ගේ බයිබලය කියවන කැමති. ඒක හොඳයි. සත්‍ය ගවේෂණය කරන්න ආරම්භ කළාම ඒක හොඳයි. මම කතාවේ ආරම්භයේදී කුරාන් වැකියක් සඳහන් කළා. ඉස්ලා පරිච්ඡේදයේ 81 වෙනි වැකිය. وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. අසත්‍ය මතයට සත්‍ය එල්ල කරනු ලැබුවොත් අසත්‍ය විනාශ වනු ඇත. අපිට භාවිතා කරන්න තියෙන ඥානය නම් කඩුව. තර්කයේ කඩුව. හදවත් ජයගනු ලබන්නේ එවිටයි. එපමණක් නොවේ. අල්ලාහ් තාලා සර්ව බලධාරී දෙවියන් පොරොන්දු වෙනවා. කුරානයේ තැන් කිහිපයකම සඳහන් වෙනවා. තෞබා නම් 9 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි වැකියේ සාෆ් 61 වන පරිච්ඡේදයේ 9 වෙනි වැකියේ සඳහන් වෙනවා. ඒ වගේම ෆතක් පරිච්ඡේදයේ 28 වෙනි වැකියේද සුළු වෙනසක් ඇති අවසානයක් සමග සඳහන් වෙනවා. هو الذي أرسل رسوله بالهدى. අල්ලාහ් දූතයෙකු එවා තිබෙනවා. මඟ පෙන්වීමක් හා සත්‍යයක් සමග. එය අන් සියලු ආගම් අභිබවා යනු ඇත. ඉස්ලාමය අන් සියලු ආගම් පසු කර උසස් තලයට පත්වීමේ ඉරණම තීන්දුව ආගමක්. තවද අල්ලාහ් පවසනවා මුශ්රික්වරුන් ඒ කොතෙක් පිළිකුල් කළද ඒ එසේම වනු ඇත. ෆතක් පරිච්ඡේදයේ 28 වෙනි වැකියේ මෙම වාක්‍ය පෙළට වෙනස් අවසානයක් දෙමින් පවසනවා. وقفا بالله شهيدا. එනම් සාක්ෂිකරුවෙකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. මම මගේ මේ ජිහාදය හා ත්‍රස්තවාදය සහ ඉස්ලාමී දෘෂ්ටිකෝණ යන මෑයෙන් යුත් කතාව අවසන් කරන්නට කැමතියි. ඇඩ පියසන් කළ එක් ප්‍රකාශයක් සමග. ඔහු කීවා දිනක න්‍යෂ්ටිකාවි අරාබීන්ගේ අතට පත්වනු ඇතැයි බියවන මිනිසුන් අමතක කර තිබෙනවා ඉස්ලාමීය බෝම්බය දැනටමත් පතිත වී අවසන් බව. එය පතිත වුණා මුහම්මද් නබිතුමා ඉපදුණු දිනේ. وآخر الدعوانا الحمد لله رب العالمين.